Shurianda la bala 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 bala. Oh Rabakandi Riaka la bala 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 bala. Oh hallelujah hallelujah Swamini. Oh Rabakanda la 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 bala bala bala. Shurianda la bala 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 bala. Baukusaye hidala Batanua Yesu Ipadunuda hidala Rakagatta Yesu hadawatin gayana karan hallelujah Baukusaye hidala Batanuwa Yesu Ipadunuda hidala Rakagatta Yesu Nuba mage mai hiala Batora tabua Hallelujah Nuba mage mai hiala Hallelujah Batora tabua Ninnati pre benba Yesuge turulatagina hadwa Hallelujah Ninnati pre benba Yesuge turulatagina hadwa Hallelujah Dating maala Matura tebua Nati premin ma Tulatagin hadwa Dating maala Matura tebua Nati premin ma Tulatagin hadwa Hallelujah Yesuනේ උන්වහන්සේව මවගේ කුසට එන්ටත් ප්‍රථමයෙන් දෙවියන් වහන්සේව දෝරගත්තා. ඔබව මව තනා නිර්මාණය කරපු ඒ දෙවියන් වහන්සේට নমස්කාර කරන්න. ඕ රබක්ඛන් දිව්‍යක් කලා බල 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 බල. ශූරියන්ද බල 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 බල. ඕ හලෙලූයා. හලෙලූයා ප්යානනේ. Balagatude sinma Yada ina maga rekka Hallelujah Balagatude sinma Yesu ni oba Yada ina maga rekka Piapat walima Yesuge rakawal kara tabua Hallelujah Piapat walima Yesuge rakawal kara tabua Adeko sadala Din mahala Matura kanta Nati premin ma Tulatagin adua Din mahala Matura tebua Nati premin ma Tulatagin adua
දැතින් මහල්ලා මාතුරා පැමුවා නැති ප්‍රේමෙන් මා උලට ගෙන ඇදුවා හලෙලූයා hallelujah oh rebakando robo shiba ba 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 la la e robo bo bo kando robo shekando robo hallelujah 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 පියාණනේ හොඳ බොනිෂලෝ වාඩි වෙන්න මේ මොහොතේ අපි යනවා දෙවියන් වහන්සේගේ වචනෙට ඇහුම්කන් දෙන්න හොඳයි සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාව ඉතාමත්ම ආදරෙන් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඉතින් ඔබ අපි සියලු දෙනාම මේ මොහොත වන විට අපි ඇතුළත් වෙලා සිටින්නේ නත්තල් මාසෙට විශේෂයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන මාසයට. ඉතින් අපි දන්නවා පහුගිය සතියේ අපේ රට විශාල ව්‍යසනයකට පත් වුණා මුහුණ දුන්නා ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වුණා. ඉතින් මටත් ගම්පොළ දක්වා යන්න ස්වාමින් වහන්සේ පසුගිය සතියේ අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ අවස්ථාවේදී මම මගේ සියසින් දැක්කා ඒ සිදුවී තිබෙන ආපදාවේ ඒ විපතේ සැබෑ తত্ত্বය. ඉතින් මගේ පුද්ගලික මතය තමයි ඒ මියගිය සංඛ්‍යාව දැන් තියෙන සංඛ්‍යාවට වඩා දෙගුණයක්වත් තියෙන්න ඕනේ. තවමත් බොඩිස් හම්බ වෙනවා ගොඩාක් අය. තාමත් ඒ නොගිය ස්ථාන තියෙනවා. කියන්නේ ගුවනින් විතරක් යන්න පුළුවන් ගොඩබිමෙන් යන්න බැරි ස්ථාන තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදි දැන් අපි කරන්න ඕනේ යාඥා කරන්න ඕනේ මේ විපතටපත් වෙච්ච ජනතාව වෙනුවෙන්. ඒ වගේම රජය වෙනුවෙන් අපි යාඥා කරන්න ඕනේ. දැන් මේ වන විට විදේශ ආධාර ගලා එමින් පවතිනවා. ඉතින් ඒක නිසා ඒ විදේශ ආධාර පාවිච්චි කරලා නැවත මේ රට ගොඩනගන්න දෙවියන් වහන්සේගේ කරුණාව සියලු දෙනාටම ලැබෙන්න කියලා යාඥා කරන්න. ඊළඟට අපි අපේ සභාවෙන් දැන් අපි දෙපාරක්ම අපි ගිහිල්ලා අපි ඒ අයට අපිට පුළුවන් විදිහට උපකාර කරා. ඉතින් මේ ඊයේ නෙමෙයි පෙරේද දවසෙත් ගියා මෙහින් ලොරියක් ස්ථාන 3කට. ඉතින් නැවත අපි ඔබට කියනවා ඔබට පුළුවන් යම් කිසි දෙයක් ඔබ මේ වෙනුවෙන් ඔබ දෙවියන් වහන්සේ කතා කරා නම් ඔබට ඒක දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ එන්විලොප් එකක් අරගෙන ඔබට පුළුවන් ඒකේ ආපදා තත්වයෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් කියලා ඔබට පුළුවන් ඒක පරිත්‍යාග කරන්න. ඊට අමතරව වියලි ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන්, වතුර බෝතල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔබට අපිට අපි මේ පැත්තේ ඉඳලා අපේ සහෝදරත්වයේ දෑත අපි දිගු කරන්න ඕනේ අපේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ වගේම තමයි අපි මේ ඉදිරි සති කීපය තුල විශේෂයෙන්ම අපි 13 වෙනිදා අපේ දහම් පාසල් දරුවන්ගේ ත්‍යාග ප්‍රදානය අපි පවත්වනවා 13 වෙනිදා. ඉතින් සවස තමයි අපි ඒක පවත්වන්නේ. ඒ නිසා සියලුම දෙමව්පියන්ට කියනවා ඔබේ දරුවාව එදාට ත්‍යාග ප්‍රදානය සඳහා එක්කගෙන එන්න කියලා. ඒ වගේම තමයි අපි 15 සහ 17 අපේ කැරොල් තියෙනවා රෝවල් වල. බොහෝ දුරට 11 වෙනිදා අපි තියන්න බලාපොරොත්තු වෙන මේ මහරගම අපේක්ෂා රෝහලේ තියෙන කැරොල් එක විශේෂයෙන්ම තරුණ අය යන්න ඉන්න එක. ඒක තාම අපිට නිශ්චිත නෑ. ඒ රෝහල් අධ්‍යක්ෂකතුමාගෙන් එතුමා යම්කිසි ආකාරයක ඉල්ලීමක් කරලා තියෙනවා. මං හිතන්නේ ඒක ගැන නැවත සලකා බලන්න කියලා. ඒක නිසා අපි ඒක ගැන අපි ඔබට දැනුම් දෙනවා. ඒ වගේම 19 වෙනිදා අපේ මෙතන සබත් පාසල් දරුවන්ගේ සුභාරංචි වැඩසටහන අපි මෙතන පවත්වනවා.
සබත් පාසල් දරුවන්ගේ සුභාරංචි වැඩසටහන අපි මේ ස්ථානයේ පවත්වනවා. ඉතින් අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපේ ඒ නත්තල් සබත් පාසලෙන් පවත්වන ඒ නත්තල් වැඩසටහන සඳහා. ඉතින් අපි ගොඩාක් දේවල් මේ අවුරුද්දේ අපි කරන්නේ නැහැ. උදාහරණයක් ඇටියට කියනවා නම් අපේ ටැමිල් මිනිස්ට්‍රි එකෙන් ක්‍රිස්මස් සන්ඩේ ස්කූල් ක්‍රිස්මස් පාටි එක ඒගොල්ලෝ නැවතුවා. ඉංග්‍රීසි සභාවෙන් සන්ඩේ ස්කූල් ක්‍රිස්මස් පාටි එක නැවතුවා. ඉතින් මේ මුදල් අපි පරිත්‍යාග කරනවා ඒ අසරණ වෙච්ච ජනතාවට. ඉතින් අපි ඔබව ඒ පිළිබඳවත් අපි දැනුවත් කරනවා. ඉතින් අපි සෑම කෙනෙක්ම මේ අවස්ථාවේදී නැගිට සිට අපි පෙරලා ගමු අපේ බයිබලයේ යෙසායා පොතට අපි සෑම කෙනෙක්ම පෙරලා ගමු. මේ වන විට ඔබ සියලු දෙනාටම මෙම දේශනාව මා විසින් ලබා දී තිබෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම යෙසායා 9 වෙනි පරිච්ඡේදයට යෙසායා 9 වෙනි පරිච්ඡේදයට අපි සියලු දෙනාම අපේ බයිබලය අපි පෙරලා ගනිමු. යෙසායා 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය අපි මේ අවස්ථාවේදී කියවන්න බලාපොරොත්තු වෙනවා. යෙසායා 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය අපි සියලු දෙනාම ශබ්ද නගලා 6 සහ 7 කියන මේ බයිබල් පද දෙක අපි කියවමු. ඔබ සූදානම්ද? හොඳයි අපි කියවමු. මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය. මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය, සමාදානයේ කුමාරයානෝයයි කියනු ලබන්නේය. මෙතෙන් පටන් සදා කාලෙටම දාවිද්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථීර කර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙලවරක් නොවන්නේය. සේනාවල ස්වාමින් වහන්සේගේ ජොලිතය මෙය ඉෂ්ට කරන්නේ. අපි යාඥා කරමු. ස්වාමිනී, අද දවසේ ස්වාමිනී අපි මේ නත්තල් මාසෙට ඇවිල්ලා මේ පළවෙනි ඉරිදා දවසේ මේ දෙසැම්බර් මාසේ අපි ඔබ වහන්සේගේ පාමුල සිටිනවා ස්වාමිනී. පියාණනි, මේ වචනය තුලින් ඔබ වහන්සේ අපිට කතා කරන්න, විශේෂයෙන්ම ස්වාමිනී මේ ආරම්භයත් සමග මේ මාසය තුල අපේ ජීවිතේ විශාල පරිවර්තනයක් ඇති කරන්න ස්වාමිනී. විශාල වෙනසක් ඇති කරන්න ස්වාමිනී. ආකල්පමය අතින් වෙනසක් අපේ ජීවිතේ ඇති කරන්න ස්වාමිනී. ආත්මික අතින් අපිව වෙනස් කරන්න ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි අපි වාඩි වෙමු. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මේ අවුරුද්දේ විශේෂයෙන්ම අපේ නත්තල් තේමාව හැටියට අපි බැලුවොත් එම අපේ නත්තල් තේමාව තමයි ස්වර්ගය පොළවට සමීප වීම. එහෙම නැත්නම් සම්බන්ධ වීම කියන එක. මේ තේමාවේ යටතේ අද අපි තවත් මාතෘකාවක් ගැන කතා කරන්න යනවා. ඒක තමයි ආශ්චර්යමත් දීමනාව ගැන අද අපි කතා කරන්න යනවා. ආශ්චර්යමත් දීමනාව කියන මාතෘකාවේ යටතේ අද අපි මේ නත්තල ගැන, විශේෂයෙන්ම නත්තල් කාලේ අපි මේ පණිවිඩයක් අපි අසන්නට යනවා. ප්‍රේමණීය සහෝදර සහෝදරිය, නත්තලට මඟ පෙන්වන පළවෙනි ඉරිදා දවස අදයි. ඉතින් ඒ නිසා මොනතරම් අපේ රටේ ආපදා සිද්ධ වුණත්, මොනතරම් බලාපොරොත්තු විරහිත වුණත්, මොනතරම් අසීරු අඩියක අපි සිටියත් මතක තියාගන්න ඕනේ, කිතුණුවන් ඇටියට අපේ බලාපොරොත්තුව සහ අපේ ප්‍රීතියේ උල්පත ඇවිල්ලා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. ආමෙන්. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ මේ පැමිණීම ගැන මේ මාසය තුල අපිට මෙනෙහි කරන්න, වැඩිපුර සිතන්න, කියවන්න, කල්පනා කරන්න අපිට අවස්ථාවක් උදා වෙලා තියෙනවා වෙනදාටත් වඩා. යෙසායා 9 කියන්නේ මොකද්ද? මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය. මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය, සමාදානයේ කුමාරයානෝයයි කියනු ලබන්නේය. මේ දේව වචනය ඊටාම බලවත් වචනයක් අද මම ඔබත් සමග බෙදාගන්නේ.
ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේක සාමාන්‍ය ලදරුවෙකුගේ උපතක් නෙමෙයි. මේක ශ්‍රේෂ්ඨ ලදරුවෙකුගේ උපතක්. උන්වහන්සේ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා මේ පදේ ක්‍රිස්තුස් වහන්සේගේ අසම සම අනන්‍යතාවය අපිට එළිදරව් කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ අසම සම අනන්‍යතාවය කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ඔබ දැන් නමස්කාර කරපු, ඔබ මේ වෙලාවේ ගායනා කරපු, ඔබ දැන් ප්‍රශංසා කරපු ඒ උත්තරීතර දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ අනන්‍යතාවය මෙතන කතා කරනවා. ඒ අනන්‍යතාවයේ කොටස් 4ක් මේ බයිබල් පදයේ තුල අපිට උගන්වනවා. කොටස් 4ක් අපිට උගන්වනවා. ඒක ගැන තමයි අපි දැන් මේ වෙලාවේ කතා කරන්න යන්නේ. පළවෙනි එක ඔබට බලන්න පුළුවන් ඔබේ WhatsApp එකේ මේ දේශනාව දාලා තියෙනවා. පළවෙනි එක තමයි මෙතන කියනවා අපූර්ව മന്ത്രിවරයා. එහෙම නැත්නම් පුදුමාකාර മന്ത്രിවරයා. wonderful counselor. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මොකද්ද මේ පුදුමාකාර එහෙම නැත්නම් අපූර්ව മന്ത്രിවරයානෝ කියලා ජේසුස් වහන්සේට ප්‍රකාශ කරන්නේ? මේකේ තේරුම මොකද්ද? මෙතන මේකේ අර්ථය තමයි යේසුස් වහන්සේ අපේ ජීවිතේ ව්‍යාකූලත්වය තුල, බය තුල, අවිනිශ්චිත භාවය තුල, ඒ වගේම ප්‍රඥාව අවශ්‍ය වෙන අවස්ථාවේදී අපිට මඟ පෙන්වීම ලබා දෙන ස්වාමින් වහන්සේ. අපි ආමෙන් කියමුද? ආමෙන්. හලෙලූයා. මේකෙන් අපිට උගන්වන්නේ මොකද්ද? ව්‍යාකූලත්වය තුල, බය තුල, අවිනිශ්චිත භාවය තුල ප්‍රඥාව අවශ්‍යම මොහොතේ, ඒ මඟ පෙන්වීම අවශ්‍යම මොහොතේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ආලෝකයේ උපදේශය උන්වහන්සේ අපි සියලු දෙනාට ලබා දෙනවා. ඒකයි කියන්නේ අපූර්ව മന്ത്രിවරයාණෝය කියලා. ඒ නිසා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මතක තියාගන්න, ලෝකයේ තියෙන උපදෙස් වලට වඩා වෙනස් ප්‍රායෝගික උපදෙස් යේසුස් වහන්සේ අපිට ලබා දෙනවා. අපේ ජීවිතේ ගැඹුරටම අවශ්‍ය වෙන ඒ උපදේශනය, ඒ මඟ පෙන්වීම ස්වාමින් වහන්සේ අපිට ලබා දෙනවා. ඒ නිසා මතක තියාගන්න, අද අපි රටක් හැටියට මේ වෙලාවේ ව්‍යාකූලත්වයට පත් වෙලා ඉන්න වෙලාවක්. බය කියන දේ මිනිස්සයන්ට දැනිලා, මම ඒ ගම්පොළ ප්‍රදේශයේ, ඒ නගරේ, ඒ ගම්පොළ ටවුන් එකේ, ඒ මම බොහෝ ස්ථානවලට අපි ගියා. අපේ පාලකවරු කීප දෙනෙක් සමග අපි ගියා. ඒ ගිය අවස්ථාවේදී අපි දැක්කා ඒ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට ඒ මිනිස්සයන් ඔවුන්ට ඇත්තටම ඔවුන් කියන දේ මම මේ කියන්නේ ඔවුන්ට දැනුම් දීමක් දුන්නා නම් ඔවුන් වෙනත් ස්ථානයකට යනවා කියන එක ඔවුන් කිව්වා. ඒ කෙසේ වෙතත් පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව මම කියන්නම් අඩි 35ක් විතර සම්පූර්ණ නගරය මම මේ කියන්නේ යට වෙලා තිබුණා. ඒකේ මම ගියාම ඒ පාරවල් වල විශේෂයෙන්ම ඒ ටවුන් එකේ ගියා ඒ දන්නවා ගොඩාක් ඉස්ලාම් අය ඉන්නවා. අපේ සහෝදර ඉස්ලාම් භක්තිකයන්. ඉතින් මම ඔබට කියන්නට ඕනේ ඔවුන් කිව්ව දේ තමයි සමහරක් අය දන්නේ නැහැ මෙච්චර වතුර ගොඩක් එයි කියලා. ඒ නිසා තට්ටු දෙකේ ගෙවල් වල ඒ දෙවෙනි තට්ටුවට ගිහිල්ලා ඉඳලා අන්තිමට පල්ලෙහාට එන්නත් බෑ. වතුර වැඩි වෙනකොට කොහෙටවත් යන්නත් බෑ. ඒ විදිහට ගොඩාක් ජීවිත අයිමි වෙලා තිබුණා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපි යනකොට අපිට ඒ ගඳ මට එක්කෙනෙක් කිව්වා පාස්ටර් මේ පැත්තෙන් යන්න පුළුවන්ද දන්නේ මේ මිනි ගඳ එනවා එහෙම කියලා. ඒ කියන්නේ මිනි තිබ්බේ නෑ. නමුත් ඒ ගඳ අර වතුරට දවස් ගාණක් තිබිලා ඒව නරක් වෙලා ඒ ගඳ. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ඒ වගේ අත්දැකීමක් මම දැක්කා. මට හිතා ගන්න බෑ. මම අවුරුදු 2ක් ලංකා බයිබල් විද්‍යාලේ ඉගෙන ගත්තා. මම නිතරම ওই පාරේ යනවා. මාව දැම්මා බයිබල් විද්‍යාලයෙන් වීකෙන්ඩ් මිනිස්ට්‍රි එකට මතුරට කියන ප්‍රදේශේ. මම මේ මතුරට කියන ප්‍රදේශයේ නුවරඑළියේ පදිය පැලැල්ල, ඒ අඟුරංකේත පදිය පැලැල්ල මේ ඔක්කොම පවු කරගෙන තමයි යන්න ඕනේ. පදිය පැලැල්ලෙන් බෑලා තමයි අපි කිලෝමීටර් 9ක් පයින් ගියේ. මම ඔබට කියනනම් ඒ ප්‍රදේශයේ මම නිතරම ගිහිල්ලා තියෙනවා. අවුරුදු 2ක් මම ඉඳලා තියෙනවා. ඕනතරම් වැසි වැහලා තියෙනවා. මෙහෙම දෙයක් උනේ නැහැ. ඉතින් මිනිස්සුන්ට මේක හිතා ගන්න බෑ. ව්‍යාකූල වෙලා මේ වෙලාවේ බය කියන දෙක ඇති වෙලා අපි එන දවසේ
කාලගුණ පණිවිඩයක් තිබුණා සවස් භාගයේදී වර්ෂාපතනයක් ඇති වෙයි කියලා. ඒ වෙලාවේ මිනිස්යන්ට තිබිච්ච කියපු දේ ඒගොල්ලෝ කිව්වා ආයි වැස්සොත් නම් ආයෙත් මේ අර පෙඟිලා තියෙන කඳු පස් වැටි ආයෙත් කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ වගේ බයකින් ජීවත් වෙනවා. ප්‍රේමණීය සහෝදර සහෝදරිය බලන්න අද අපිට අපේ ව්‍යාකූලත්වය නැති කරන්නේ යේසුස් වහන්සේ. අපේ අවිනිශ්චිතභාවය නැති කරන්නේ යේසුස් වහන්සේ. අපි මොන තත්වයක හිටියත් මොන ස්වභාවයක හිටියත් යේසුස් වහන්සේට පුළුවන් අපේ මේ ව්‍යාකූලත්වය වෙනස් කරන්න. සමහර විට රෝගයක් නිසා මේ වෙලාවේ අපි පීඩා විඳිනවා. රෝගයක් නිසා අපි ව්‍යාකූල වෙලා, ණයබරක් නිසා අපි ව්‍යාකූල වෙලා, අපේ පවුල තුල අසමාදානය, ඒ වගේම අසමගිය නිසා, පවුල තුල බෙදීම් නිසා, ભેද නිසා මේ වෙලාවේ ව්‍යාකූලත්වයෙන් සිටිනවා. මේ අවුරුද්ද පුරාම අපි යම් හැලැප්පීම් තුල ගමන් කරන්නට ඇති. නමුත් යේසුස් වහන්සේ ඒ පුදුමාකාර අපූර්ව මන්ත්‍රීවරයා, එහෙම නැත්නම් වන්ඩර්ෆුල් කවුන්සලර්, උන්වහන්සේට පුළුවන් අපිව නිදහස් කරන්න. හලෙලූයා. උන්වහන්සේට පුළුවන් මේ නත්තල් මාසේ ඔබේ සිතට ඒ සමාදානය ගෙන දෙන්නට. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ඒ නිසා අද අපි ගැටලු වලින් පීඩාවට පත් වෙලා ඉන්නවද? මේ නත්තල් සමයේදී පුදුමාකාර අපූර්ව മന്ത്രിවරයාණන් වෙතට හැරිලා උන්වහන්සේ අපිට ලබා දෙන ඒ සැනසෙල්ල බලාපොරොත්තුව අපි ප්‍රේමයෙන් ලබා ගමු. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, හලෙලූයා හලෙලූයා. දැන් මම යනවා දෙවනි දේ මේ බයිබල් පදේ කතා කරන. ඒක තමයි ඉංග්‍රීසියෙන් කියන mighty God. mighty God. එහෙම නැත්නම් පරාක්‍රමවත් දෙවියන් වහන්සේ. පරාක්‍රමවත් දෙවියන් වහන්සේ මේ නාමයෙන් එලි කරන්නේ මොකද්ද? මේ උපත ලැබුවා වූ මේ ලදරුවා සැබවින්ම සර්ව බලධාරී දෙවියන් වහන්සේ. හලෙලූයා. මේ ඇවිල්ලා ලදරුවෙක් නෙමෙයි. උන්වහන්සේ ලදරුවෙක් ලෙස ඉපදුනා. උන්වහන්සේ මව් කුසෙන් එළියට ආවා. උන්වහන්සේ මිනිස්සෙක් හැටියට මේ පොළවේ ඉපදුනා. නමුත් උන්වහන්සේ 100% දෙවියන් වහන්සේ. හලෙලූයා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන එකයි මේකේ අර්ථය. ඒ නිසා මතක තියාගන්න, උන්වහන්සේ ලදරුවෙක් ලෙස පැමිණියත් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ශක්තිය සහ බලය දරනා වූ පුද්ගලයා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ශක්තිය සහ බලය දරන පුද්ගලයා. ඒ නිසා මේකෙන් අපිට උගන්වන පණිවිඩය මොකද්ද? ජීවිතේ අපිට අභියෝග විශාල වශයෙන් අති විශාල විදියට අපිට දැනෙන්න පුළුවන් ගොඩාක් අභියෝග. මේකට මං කොහොමද මූණ දෙන්නේ? දැන් මේ ලබන අවුරුද්දේ මං කොහොමද මූණ දෙන්නේ? මං කොහොමද මේ ගමනේ යන්නේ? ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මතක තියාගන්න, පරාක්‍රමවත් දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාසය තබමු. හලෙලූයා. ඒ පරාක්‍රමවත් දෙවියන් වහන්සේ, mighty God කියලා කියන්නේ උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. උන්වහන්සේට සියල්ල පුළුවන්. හලෙලූයා. උන්වහන්සේ අහස පොළව මේ විශ්වයේ සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. ආමෙන්. උන්වහන්සේ මේ සියල්ල මැව්වා වූ, නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ නත්තල් සමයේදී ඔබට අභියෝගයක් තිබෙන ඕනෑම දෙයකට මුහුණ දෙන්න උන්වහන්සේ ඔබට ශක්තිය දෙනවා. හලෙලූයා. දැන් අපි තුන්වෙනි දෙයට යමු. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි මෙතන කියනවා සදාකාල පියානෝ. ඔක්කොම කට්ටිය කියමුද? සදාකාල පියානෝ. මෙතන කියන්නේ මොකද්ද? everlasting father. ඉංග්‍රීසියෙන් කියන everlasting father. යේසුස් වහන්සේ අපිට නිරන්තරයෙන් උන්වහන්සේ ආදරය, උන්වහන්සේගේ රැකවරණය උන්වහන්සේ අපිට ලබා දෙනවා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේ අපිට සදාකාල ජීවනය ලබා දෙනවා. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ අපිට සදාකාල ජීවනය ලබා දෙන්න. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ සදාකාල නිරයෙන් අපිව ගලව ගන්න. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ සදාකාල මරණයෙන් අපිව ගලව ගන්න. හලෙලූයා. අපි වරක් අන්ධකාරයේ සිටියා. අපි වරක් යක්ෂයාගේ වහලුන් ලෙස සිටියා. නමුත් දෙවියන් වහන්සේගේ ඒ අසීමිත ප්‍රේමය නිසා,
යේසුස් වහන්සේව මේ පොළවට එවලා ඒ සාතන්ගේ ග්‍රහණයෙන් ඒ පාපයේ බලයෙන් ඒ වහල්කමෙන් උන්වහන්සේ අපිව දැන් ගලවලා තියෙනවා. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් මැරුණා. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරා. උන්වහන්සේ මැරිලා මලවුන්ගෙන් නැගිටලා දැන් අපිට සදාකාල ජීවනය දීලා තියෙනවා. ඒ නිසා අපි මොනවද කරන්න ඕනේ? අපි යේසුස් වහන්සේව අදහන්න ඕනේ. යේසුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ ලෙස විශ්වාස කරන්න ඕනේ. මගේ පව්කාරකමෙන් හැරිලා මගේ ජීවිතයේ තියෙන සියලුම අධර්මිෂ්ඨකම් වලින් ඇරිලා මම යේසුස් වහන්සේ සමග මේ ගමන ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඒ නිසා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය උන්වහන්සේගේ පාලනයේ තියෙන්නේ తాවකාලික නෙමෙයි සදාකාලය තුලයි. ඒ නිසා උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ සෙනෙහස දක්වන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා අපේ බලාපොරොත්තුව එකම එක බලාපොරොත්තුවයි අපිට තිබෙන්නේ. ඒක තමයි සදාකාල ජීවනය උරුම කර ගැනීම. හලෙලූයා. අපි දැන් මැරුණත් හෙට මැරුණත් මොන වෙලාවෙ මැරුණත් මේ මනුස්ස ජීවිතේ කියන්න බෑ. මේ ව්‍යසනේ එනකොට මේක කියලා අපි බැලුවොත් එහෙම මේක ඇවිල්ලා මේ දුප්පත් මිනිස්සු මැරෙන්න ඕනි කියලා ආපු එකක් නෙමෙයි. මේකෙන් දුප්පත් පොසත් හැමෝම මැරුණා. සල්ලි තියෙන අයයි නැති අයයි හැමෝම මැරුණා. හැමෝම මැරුණා. මරණය කියන එක ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් පෞගිය සතිය තුල. පෞගිය සතිය තුල මරණය කියන එක හරිම ශනිකව මේ මරණය කියන එක මිනිස්යාගේ ජීවිතයට ආවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මම ඔබට කියනවා අපි මොන වෙලාවේ මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. අනතුරක් වෙලා මැරෙයිද රෝගයක් හැදිලා මැරෙයිද කියන එක අපි දන්නේ නැහැ. වෛද්‍යවරු එක එක දේවල් කියන්න පුළුවන් රිපෝට් අරගෙන. ඔයාට අර ලෙඩේ තියෙනවා මේ ලෙඩේ තියෙනවා එහෙම කියනවා ඊට වඩා කල් ජීවත් වෙනවා. පැහැදිලිද මං කියන එක? ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මතක තියාගන්න එක දෙයක්. ඒක තමයි අපි දැන් මැරුණත් අපිට සාහිතිකයක් තියෙනවා විශ්වාසයක් තියෙනවා ඇදහිල්ලක් තියෙනවා. අපි සදාකාල ජීවනයේට ඇතුල් වෙනවා. හලෙලූයා. මේ පෙනෙන දේවල් తాවකාලිකයි. නොපෙනෙන දේ තමයි සදාකාලික. ඒ නිසා අපි සෑම කෙනෙක් මේ සදාකාල පියාණන් වන ඒ අපිට සදාකාල ජීවනයේ උරුම කර දුන්නා වූ යේසුස් වහන්සේ කෙරේ විශ්වාසය තබමින් අපේ මේ පොළොවේ අපි යන මේ తాවකාලික ගමන අපි විශ්වාසයෙන් ඇදහිල්ලෙන් අපි ඉදිරියට ගමන් කරමු. ජීවිතේ හැලැප්පීම් තිබෙනවා, අභියෝග තිබෙනවා, කඩාවැටීම් තිබෙනවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය නමුත් අපි නැගී සිටින්නට අවශ්‍යයි. අපි රටක් ඇටියට මීට වඩා බොහෝ දේවල් වලට අපි මුහුණ දීලා තියෙනවා ඉතිහාසයේ ඉඳලම. නේද? ඉතිහාසයේ ඉඳලම අපේ රට විවිධ පුද්ගලයන් ආක්‍රමණය කරලා තියෙනවා. විවිධ අධිරාජ්‍යයන් ආක්‍රමණය කරලා තියෙනවා අපේ රට. නමුත් ඒ අයට අපේ මේ මව්බිම මේ දේශය උන්ට අත්පත් කරගන්න බැරි වුණා. ජාතියක් ඇටියට හැම වෙලාවෙම එකතු වෙච්ච වෙලාවෙදී අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. අපි දකින අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. අපේ රට අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා. දකුණේ භීෂණයක් තිබුණා. ඒකට මුහුණ දුන්නා අපේ රට. ඒකෙන් දෙපැත්තෙම මිනිස්සුયો මැරුණා, ඝාතනයට ලක් වුණා. සුනාමියක් ආවා. මේ සුනාමිය නිසා අපේ රටේ 35000කට වඩා මනුෂ්‍ය ජීවිත මිය ගියා කියලා කියන සංඛ්‍යා ලේඛනවල. ඒ වගේ අපි දකිනවා ගොඩාක් දේවල් කොරෝනා වසංගතය ආවා. ඒ වගේම ආර්ථිකය කඩාගෙන වැටිලා ආර්ථික අර්බුදයක් ආවා. දැන් අපේ රටේ මේ වගේ ව්‍යසනයක් ආවා. මේ වගේ දේවල් වලට අපේ රට මුහුණ දීලා තියෙනවා. අපේ මිනිස්සු මුහුණ දීලා තියෙනවා. නමුත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් අපේ එකමුතුව කියොත් සභාවටත් මේක තමයි පණිවිඩය. කාලෙන් කාලයට සභාව තුලත් විවිධාකාර වූ අපි අධේලිවන්තයන් හැටියට අපිට පවුලක් හැටියට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. සභාවක් හැටියට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපිව අතහරින්නේ නැහැ. ඒ නිසා අපේ ඇදහිල්ල ශක්තිමත් කරගෙන අපේ විශ්වාසය ශක්තිමත් කරගෙන මිනිස්සු දිහා බලන්නේ නැතුව දෙවියන් වහන්සේ දිහා බලාගෙන ඇදහිල්ලෙන් මේ ගමන අපි ස්ථීරව යන්න ඕනේ. හලෙලූයා. ආමේන්. හතරවෙනි කාරණේ දැන් මම කියන අවසාන කාරණය. ඒක තමයි සමාදානයේ කුමාරයාණෝ. Prince of Peace. Prince of Peace. ඒ කියන්නේ සමාදානයේ කුමාරයා.
යේසුස් වහන්සේට කියනවා මේ නාමය සමාදානයේ කුමාරයා. මෙසියස් වහන්සේ මේ ලෝකෙට ආවේ අපේ හදවත් වලට සැබෑ සමාදානය උදා කරන්නයි. හලෙලූයා. උන්වහන්සේ මේ පොළොවට ආවේ සැබෑ සමාදානය උදා කරන්නයි. පාපේ නිසා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටපු මිනිස්යව උන්වහන්සේගේ මරණය කරන කොටගෙන එකතු කරන්න, ඒ සාමය ඇති කරන්න උන්වහන්සේ මේ පොළොවට ආවා. ඒ නිසා අපි වටා තිබෙන අවිනිශ්චිතතාවයන් මැද්දේ යේසුස් වහන්සේගෙන් ලැබෙන මේ සමාදානයේ මේ කුමාරයාගේ සාමය සොයන්න, ඒ සාමය පසුපස ගමන් කරන්න, ඒ සාමය මිනිස්යන් සමග බෙදා ගන්න අපි මේ කාලේ කටයුතු කරන්න ඕනේ. හලෙලූයා. ඒ අපි ලැබපු සාමය, ඒ සමාදානය ලෝකේ මෙතන ගේට්ටුවෙන් එළියේ මේ පාර යන මිනිස්සුන්ට නැහැ. මේ පාර යන මිනිස්සුන්ට නැහැ මේ සමාදානය. ඕන් සමාදානය ඔය හැම තැනම යනවා. සමහර අය යනවා බාර් වලට. සමාදානයේ තියෙනවා බාර් එකේ කියලා සමහර අය යනවා බාර් එකට සමාදානය හොයාගෙන. පැහැදිලිද? තවත් සමහර අය යනවා අපි ගෙස්ට් හවුස් වලට. විශේෂයෙන්ම අපි බැලුවොත් එimhe ඔය ස්පා කියලා පවත්වගෙන යන තැන් වලට, වැරදි වැඩ කරන තැන් වලට එතනට ගිහලා සමාදානය හොයනවා. හරිද? තවත් අය සමාදානය වැරදි විදියට එක විදියට හොයාගෙන යනවා. හරි. නමුත් මතක තියාගන්න සැබෑ සමාදානය මේ ලෝකයේ තුල අපිට ලබා දී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ අපි තුලට පැමිණියම ඒ සමාදානය කියන්න බෑ. ඉස්සර අපි පොඩි කාලේ ලස්සන ගීතිකාවක් තිබ්බා. ඒ ගීතිකාවේ කොටසක් මම කියන්නම්. ඒක තමයි ඒකේ කියනවා අමුතුම මිහිරකි පුදුම සහනයකි මාහට දුන්නේ සදා. ඒකේ මුල් එක තමයි යේසුස් සමිඳුන් මාහද තුල රජවි. ඉතුරු කැලේ මොකද්ද සමිතේ? මාසිත වැඩි එදා නේ. ඒකේ ලස්සනට කියනවා අමුතුම මිහිරකි පුදුම සහනයකි. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, යේසුස් වහන්සේ ඔබේ හදවතට පැමිණියාම අමුතුම මිහිරක්, පුදුම සහනයක්, සමාදානයක්, සැනසීමක්, බලාපොරොත්තුවක් ඔබට ලැබෙනවා. හලෙලූයා. ඒ නිසා මේ නත්තල් කාලේ ඒ සමාදානය අපි ගෙනියන්න ඕනේ. ඒ නිසා මේ දෙසැම්බර් මාසේ පළවෙනි ඉරිදා අපේ ආරාධනාව තමයි නත්තලට තවත් සති කීපයක් තියෙනවා. අද පළවෙනි ඉරිදා. ඒ නිසා අද අපි අපේක්ෂාවෙන් මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්නවා. අපේ හදවත් මෙසියස් වහන්සේ ඒ ගැලවුම් කරුවා වෙතට අපි පිළිගන්වමු. අපි සූදානම් කරමු. ඒ මෙසියස් වහන්සේව පිළිගන්න අපි සූදානම් වෙමු. මේ යෙසායා අනාගත වාක්‍ය ඔහු ප්‍රකාශ කරනවා ඊටම අලංකාර විදියට. ඒක තමයි උන්වහන්සේ අපිට බලාපොරොත්තුව දෙන දෙවියන් වහන්සේ. මේ යෙසායාගේ කාලේ ඇවිල්ලා අසිරියාව කියන ඒ අධිරාජ්‍යයට ඊශ්‍රායල් සෙනග බලපෑමට ලක් වෙලා හිටපු කාලයක් මේ යෙසායා කියන අනාගත වක්තෘවරයාගේ කාලේ. ඔබ බලන්න ඉතිහාසය ගැන ඉගෙනගෙන මේක බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ඔබ ඉගෙනගෙන බලන්න. මේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් නැහැ. හැම පැත්තෙම මේ අයව වට කරලා පහර දෙන්න පටන් අරගෙන එක පැත්තකින් ඊශ්‍රායල් ජාතිය පව්කාරයන් බවට පත් වෙලා පාපය තුල දෙවියන් වහන්සේව අතහැරලා දාලා අනිත් පැත්තෙන් අවට ජාතීන්ගේ තර්ජන ගර්ජන වලට ඔවුන්ට මූණ දෙන්න සිද්ධ වෙලා ඔවුන් ආත්මිකව වැටිලා ආගමික සංස්ථාව කඩාගෙන වැටිලා සමාජ සංස්ථාව කඩාගෙන වැටිලා පෞල් සංස්ථාව කඩාගෙන වැටිලා දේශපාලන ඒ ව්‍යුහය කඩාගෙන වැටිලා රට අවුල් ජාලාවක් වෙලා වේවුල් වෙලා ඉන්න අවස්ථාවකදී තමයි ඔහු කියන්නේ හැරෙන්න දෙවියන් වහන්සේ වෙතට. ඒ මෙසියස් වහන්සේ නුඹලාගේ මිදුම් කරුවා පැමිණෙනවා. ඒ නිසා බලන්න උන්වහන්සේගේ නම් වල තියෙන ඒ බලය, උන්වහන්සේගේ ඒ නමේ තියෙන තේරුම ගැන හරි විදියට අවබෝධ කරගන්න. අපි සියලු දෙනා නැගිටිමු. නැගිටලා සුළු මොහොතක් අපි යාඥා කරමු. හලෙලූයා. ප්‍රශංසා වේවා, ගෞරව වේවා. අද පළවෙනි ඉරිදා අපි කමියුනියන් එකට සහභාගී වෙන්න යනවා. මේ වෙලාවේදී අපි සූදානම් වෙන්න යනවා. සියලු දෙනාම ඇස් දෙක වසා ගන්න. සියලු දෙනාම ඇස් දෙක වසා ගන්න. අද මේ දේශනාව කරන කොටගෙන
දෙවියන් වහන්සේ ඔබට කතා කර තිබෙනවා. ඔබේ ජීවිතයට කතා කර තිබෙනවා. රෝගීව සිටින ඔබ සියලු දෙනා මේ අවස්ථාවේදී හලෙලූයා ඔබ ඇදහිල්ලෙන් සිටින්න ප්‍රශ්නවල කරදරවල වේදනාවල අපි සෑම කෙනෙක් මැස් දෙක වසාගෙන ස්වාමින් වහන්සේට අපි යාඥා කරමු. උන්වහන්සේ අපූර්ව මන්ත්‍රීවරයා නොය යන වන්ඩර්ෆුල් කවුන්සලර් උන්වහන්සේ ඔබට යා යුතු මාර්ගය පෙන්නනවා. ගමන් කළ යුතු මාර්ගය පෙන්නනවා. නිවැරදි මාර්ගය උන්වහන්සේ පෙන්නනවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ නත්තල් මාසෙට අපි ඇතුල් වෙලා ඉන්න වෙලාවේ ගොඩාක් අභියෝග වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හලෙලුයා. අපි හැමෝටම අභියෝග පොදුයි. අභියෝග පොදුයි අපි හැමෝටම. කරදර කියන දේවල් එනවා. පීඩා කියන දේවල් එනවා. යේසුස් වහන්සේ කිව්වේ නෑ කරදර නෑ කියලා. යේසුස් වහන්සේ කිව්වේ මොනවද? ලෝකේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වෙයල්ලා. මම ලෝකයෙන් ජයගතිමි. මේ ලෝකයෙන් ජයගත්තා වූ යේසුස් වහන්සේ ඔබට ජය දී තිබෙනවා. ඔබට ජය දී තිබෙනවා. ඔබ ජය ගන්නවා. හලෙලූයා. ස්වාමින් වහන්සේට ඔබ යාඥා කරන්න මේ වෙලාවේ ඇස් දෙක වහගෙන දැන් ඔබ තදින් ඔබේ ඇස් දෙක වසාගෙන ඔබ යාඥා කරන්න මේ කාලය මේ අවුරුද්දේ 12 වෙනි මාසෙට ඇවිල්ලා ඉන්නවා. මොන තරම් ප්‍රශ්න කරදර අභියෝග මැද ඔබ ආවද? පෞගිය කාලේ අපේ පවුලෙත් අපිට ගොඩාක් අභියෝග තිබුණා. ගොඩාක් ප්‍රශ්න තිබුණා. අපේ දරුවන් අසනීප වුණා. මේ වගේ ගොඩාක් දේවල් වලට අපිත් මුහුණ දුන්නා. සේවය කරනකොට යක්ෂයා යම් යම් ආකාරයේ බාධාවල් ගේනවා. අධෛර්යමත්කම් ගේනවා. ඔබටත් යක්ෂයා ඒ වගේ බාධාවල් අධෛර්යමත්කම් ගෙනල්ලා ඇති. නමුත් ධෛර්යමත් වෙන්න. ඒ අපූර්ව මන්ත්‍රීවරයා, ඒ සමාදානයේ කුමාරයා ඔබ සමගයි. යේසුස් වහන්සේ ඔබ සමගයි. දෙවියන් වහන්සේ පොළවට පැමිණියා. දෙවියන් වහන්සේ මේ පොළවට පැමිණියා මිනිස්යාව ගලව ගන්න. මිනිස්යාව ගලව ගන්න. මිනිස්යාට සමාදානය දෙන්න. මිනිස්යාට සදාතන ජීවනය දෙන්න. මිනිස්යාට බලාපොරොත්තුව දෙන්න. මිනිස්යාට ආශිර්වාද කරන්න. මිනිස්යාව සුවපත් කරන්න. මිනිස්යාගේ වියවුල්කමෙන් මිනිස්යාව ගලව ගන්න. ස්වාමින් වහන්සේ මේ පොළවට ආවා. හලෙලූයා හලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනී, ගෞරව වේවා. හලෙලූයා. අපි ගායනා කරමුද? මේ මාගේ හදවත පියාණෙනි. හදවතින් මේ මාගේ හදවත පියාණෙනි. ඔබටම දෙන්නේ මා ප්‍රේමෙන් පුරවන්නද. මේ මාගේ හදවත පියාණෙනි. ඔබටම දෙන්නේ මා ප්‍රේමයෙන් පුරවන්නද. අද ඔබ අභියසට එන්නේ මා තුටිනා. එහි ඇවිදින් මේ දිනේ ඔබේ මුව දැක ගන්නා. ඔබ අභියසට අද ඔබ අභියසට එන්නේ මා තුටිනා. එහි ඇවිදින් මේ දිනේ
හදවත පියාණනි ඔබටම දෙන්නේ මා ප්‍රේමයෙන් පුරවන් දැන් මේ මාගේ හදවත නැවත කියන්න මේ මාගේ හදවත ඔබටම දෙන්නේවා ප්‍රේමයෙන් පුරවන් නමදිමු නමදිමු මුනින් වැටි සවිබාල දෙවිඳුමගේ නමදිමු මුනින් වැටි සවිබාල දෙවිඳුමගේ මේ මාගේ හදවත පියාණනි ඔබටම දෙන්නේවා ප්‍රේමයෙන් පුරවන් දැන් මේ මාගේ හදවත මේ මාගේ හදවත පියාණනි ඔබටම දෙන්නේවා ප්‍රේමයෙන් පුරවන් දැන් ඔබටම දෙන්නේ ඔබටම දෙන්නේවා ප්‍රේමයෙන් පුරවන් ස්වාමිනී දැන් මේ කැඩී බිඳී තිබෙන තැලුණා වූ බිඳුණා වූ හදවත් සුවපත් කළ මැනව ස්වාමිනී තැලුණා වූ බිඳුණා වූ හදවත් කැඩී බිඳී තිබෙන සිත් සුවපත් කළ මැනව හාලෙලූයා ස්වාමිනී පව්කාර අපිට සමා වෙන්න පව්කාර අපිට සමා වෙන්න පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට මෙසේ සඳහන් වෙනවා මක් නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමියෝ යේසුස් වහන්සේගෙන් ලැබෙමුව එනම් ස්වාමියෝ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරයයි මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානයක්දී මේ කුසලානය මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය නුඹලා යම් පමණ වරක් මෙයින් බොන්න උද එපමණ වරක් මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අද අපි දකිනවා බොහෝ කිතුණුවන් ඔවුන් වෙස් මුහුණක් බැඳගෙන ඉන්නේ ඔවුන් ලෝකයට පෙන්වන එක මුහුණක් පල්ලියට පෙන්වන එක මුහුණක් නමුත් ගෙදර අය දන්න ඔවුන් කවුද කියලා ඒ නිසා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපි සැබෑ වෙනසක් ඇති කරගමු සැබෑ වෙනසක් ඇති කරගමු ඒ නිසා අපි තුල තියෙන පාපය ඉවත් කරගමු බයිබලයේ කියන අපේ පාපවල් කියා දෙමු නම් සියලු අධර්මිෂ්ඨකම් වලින් සියලු පාප වලින් උන්වහන්සේ අපිව නිදහස් කරනවා යේසුස් වහන්සේගේ ලේ වලින් අපේ පාපය උන්වහන්සේ මකා දැමුවා කල්වාරි කුරුසේ උන්වහන්සේ අපිට සමාව දුන්නා ලේ වගුරවලා ඒ නිසා සෙල්ලම් කරන්න එපා බයිබලයේ කියනවා මේ මේසේ තුල ආශිර්වාදයයි සාපයයි දෙකම තියෙනවා බයිබලයේ කියනවා මේක දේව වචනය සුළු කරලා ගන්න එපා කවුරුවත් ඒ නිසා ඔබ
පළවෙනි ඉරිදා මේක චාරිත්‍රයක් හැටියට කියලා ගන්න එපා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ මේසයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මම අවංකව කියන්නේ අපි තුල ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, තිත්තකම, මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා, මත්පැන් වලට සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපිට බෑ මේකට සහභාගී වෙන්න. මං කියන්නම් මේක සුළු කරන්න එපා. මේ වෙලාවේදී අපි සියලු දෙනාම මේ යාඥාව කියමු. සමස්ත සභාවම දැන් මගෙත් එක්ක මේ යාඥාව කියන්න. ජීවමාන ජේසුනි, මගේ ජීවිතය ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේ මා උදෙසා කුරුසේ මැරුණ නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ ලේ වලින් මගේ සියලු පාප මකා දැමුව නිසා ස්තුතියි. අනේ ජේසුනි, මම තව දුරටත් ඔබ වහන්සේගේ දරුවෙක් ලෙස ජීවත් වෙනවා. මගේ ජීවිතේ තිබෙන අයුතුකම් අපරාධ ඉවත් කර ඔබ වහන්සේගේ සුද්ධ වූ මාර්ගය තුල ගමන් කරන බවට මම පොරොන්දු වෙනවා. යේසුනි, ඔබගේ දරුවෙක් ලෙස මම ජීවත් වෙනවා. මා තුල තිබෙන සියලුම ලෙඩ රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සුවපත් වී මම නිරෝගිමත් පුද්ගලයෙක් කරපු නිසා ඔබ වහන්සේට ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි එසේ කියමින් මෙය අනුභව කරමු. ඒ වගේම අපි මේ කුසලානේ ඔසවලා යේසුස් වහන්සේගේ ලේ ගැන අපි ස්තුති කරමු. හාලෙලූයා. සියලු දෙනාම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න. හාලෙලූයා. ගෞරව වේවා, නමස්කාර වේවා. ස්වාමීන් වහන්සේ මා උදෙසා ලේ වැගුරුව නිසා ස්තුතියි. කල්වාරි කුරුසේ ලේ නිසා, ලේ වලින් මා මිදුව නිසා ස්තුති වේවා. ඔබගේ ලේ වලින් මා ගැලවුව නිසා ස්තුති වේවා. ඒ ලේ ගැලුවේ මා නිසා ස්තුති වේවා. හාලෙලූයා. මහිමය, මහිමය, මහිමය. හාලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමින් මේ පානය කරමු. අපි ගායනා කරමු. නමදිමු මුනින් වැටි සවි බල දෙවිඳු මගේ. නමදිමු මුනින් වැටි සවි බල දෙවිඳු මගේ. නමදිමු මුනින් වැටි සවි බල දෙවිඳු මගේ. මේ මාගේ හදවත ඔබටම දෙන්නේවා ප්‍රේමේ පුරවා. දැන් මේ මාගේ හදවතයි, මේ මාගේ හදවත පියාන ඔබටම දෙන්නේ ප්‍රේමේ පුරවා. ඔබටම දෙන්නේ, ඔබටම දෙන්නේවා ප්‍රේමේ පුරවා. ඔබේ දෑත් ඔසවන්න. දැන් සියලු දෙනාම ඔබේ දෑත් ඔසවන්න ස්වර්ගයේ දෙසට. හාලෙලූයා. ස්වාමිනිය වහන්සේගේ ඒ ප්‍රේමය අපේ හදවත් වල වැගුරුව නිසා ස්තුති වේවා.
අපේ ජීවිත වෙනස් කරපු නිසා ස්තුති වේවා. අපිට බලාපොරොත්තු දුන්න නිසා ස්තුති වේවා. ස්වාමිනේ මේ ස්ථානයේ රෝගීව සිටින සියලු දෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් සුවපත් වෙන පිණිස අපි යාඥා කරනවා. රෝග දුරු වෙන පිණිස, රෝග සුව වෙන පිණිස, අන්ධකාරයේ බල බිඳෙන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ස්ථානයේ සිටින සියලු දෙනාට ආශිර්වාද වේවා. මේ සියලු දෙනාට ආශිර්වාද වේවා. ස්වාමීන් වහන්සේ මේ අයගේ මනස් හදවත් දැන් නිදහස් කරපු නිසා ස්තුති වේවා. ඒ බලාපොරොත්තුව නිසා හalleluya. ඔරිම කන්තුරිය බල 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 යේරි අන්දර බල 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 යේරි මම 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 ශිකර බරිකලලබා ඉකරරම කන්තුරිය ලලබා ඊම කන්තුරිය ලලබා ශංකර බරිකලලබා. හalleluya. ජීවමාන දෙවි ස්වාමීනි, නැවත වතාවක් ස්වාමීනි අපි අපේ රට ගැන යාඥා කරනවා. මේ හදිසි ආපදා තත්ත්වය නිසා විපතටපත් ජනතාවට ඔබ වහන්සේ පිහිට වෙන්න. ස්වාමීනි මම යාඥා කරන නැවත ඔවුන්ගේ ජීවිත පවුල් නගා සිටවන්න. අපේ රට නැවත ඔබ වහන්සේ ගොඩ නගන්න. ඒ වගේම ස්වාමීනි අපි යාඥා කරන අපේ සිංහල සභාවේ අපි කරන්නා වූ සුභාරංචි වැඩසටහන් සියල්ලට ඔබ වහන්සේ ආශිර්වාද කරලා ඒවා සාර්ථක කරගන්නට ඔබ වහන්සේගේ කරුණාව අප සැමට ලබා දෙන්න කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමිනී. පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම අප සියලු දෙනා සමග දැනටත් සදා කාලයටත් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්